හරි. මුලින්ම ඔබට වාසනාවන්ත නිරෝගී සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම අද ඔබ බොහෝ දිනෙක ඉල්ලපු මේ වීඩියෝ එකේදී අද මම ඉදිරිපත් කරන්නේ කොහොමද 2026 වර්ෂයේදී මේ නව වැටුප් පරිමාණ එක්ක ඔබේ වැටුප නැත්නම් රාජසේවයක් නම් ඔබේ වැටුප් සහ විශ්‍රාම වැටුප් කොහොමද ගණනය වෙන්නේ කියන කාරණය Excel sheet එකක් ඔස්සේ පැහැදිලිව ඔබට ඉදිරිපත් කරනවා. ඒතකොට මම මෙතනදී ඔබට පේනවා සියලුම වැටුප් පරිමාණ මෙතනදී මම අරන් තියෙනවා. ඔබ රාජ්‍ය සේවයේ කුමන තනතුරක හිටියත් ඒ තනතුරට අදාළව ඔබේ වැටුප් පියවර ඒ වගේම 2024 වර්ෂයට අදාළ මූලික වැටුප් ඒ වගේම මේ ඔබට 2025 වර්ෂයේදී ලැබෙන මූලික වැටුප ඒ වගේම 2026 වර්ෂයේදී ඔබට ලැබෙන මූලික වැටුපට අදාළ දීමනා වැටුපෙන් සිදු කරන ලබන අඩු කිරීම සහ ඔබට 2026 වර්ෂයේදී ලැබෙන ශුද්ධ වැටුප ඒ වගේම 2025 වර්ෂයට අදාළව 2025 වර්ෂයේ සිට 2026 වර්ෂය දක්වා වෙන ශුද්ධ වැඩිවීම වැටුපේ ඒ වගේම 2025 වර්ෂයේදී විශ්‍රාම ගියපු විශ්‍රාමික නිලධාරීන් සඳහා 2026 වර්ෂයේදී ලැබෙන විශ්‍රාම වැටුප ඒ විශ්‍රාම වැටුපත් කොටස් දෙකකට මම ඉදිරිපත් කරලා තියෙනවා. එකක් තමයි අඩු කළ විශ්‍රාම වැටුප සහ අඩු නොකළ විශ්‍රාම වැටුප වශයෙන් ඔබ විශ්‍රාම යන විට පාරිතෝෂිත අරන් තියෙනවා නම් ඔබට ලැබෙන විශ්‍රාම වැටුප පාරිතෝෂිත අරන් නැත්නම් ඔබට ලැබෙන විශ්‍රාම වැටුප ඒ වගේම සියලු දීමන එකතු කරාට පස්සේ ඔබට විශ්‍රාමිකෙක් නම් ඔබට ලැබෙන සම්පූර්ණ විශ්‍රාම වැටුප ඔබට ගණනය කරලා පෙන්නනවා. ඉතින් මම මෙතනදී අරන් තියෙනවා ඔබට පේනවා ඇති මෙතන PL1 කියන වැටුප් කේතයට අදාළ වැටුප් පියවරයන් සියල්ල. එතකොට PL1 කියන්නේ සාමාන්‍ය රාජ්‍ය සේවයේ තියෙන පහළම වැටුප් ලබන තනතුරක්. ඒතර මේකෙදි කාර්යාලකාර සහායක මුරකරු වගේ විවිධාකාරයේ තනතුරු ප්‍රමාණයක් තියෙනවා. ඒතර ඔබ රාජ්‍ය සේවයේ දැනට ඉන්න නිලධාරියෙක් නම් හෝ විශ්‍රාමික නිලධාරියෙක් නම් ඔබ අනිවාර්යෙන් දන්නවා ඔබට අයත් වැටුප් කේතේ කුමක්ද කියලා. ඒතර මෙතන මම මුලින්ම ඔබට පේනවා ඇති මෙතන මම මේ සිලෙක්ට් කරලා තියෙන කෑල්ලේ salary step නැත්නම් වැටුප් පියවරයන් කීයක් තියෙනවද කියලා. දැන් PL1 කියන එකේ වැටුප් පියවරයන් 19ක් තියෙනවා. ඒ වගේම 2016 අයරක් 3 කියන චක්‍රයකට අදාළ තියෙන මූලික වැටුප් මෙතන තියෙනවා. ඒ වගේම 2025 වර්ෂයේදී ඔබට ගෙවුම් ලැබූ මූලික වැටුප කීයද කියලා මෙතන තියෙනවා. ඒ වගේම 2026 වර්ෂයේදී ඔබට ගෙවන මූලික වැටුප කීයද කියලා තියෙනවා. ඒ වගේම තවත් තීරෝක ඔබට පේනවා මෙතන ඔබට හිමි දීමනා දැන් 2000 අලුත් චක්‍රලේඛයක් එක්ක ඔබට යම්කිසි දීමනා ප්‍රමාණයක් අහිමි වුණා. ඒකක් තමයි රුපියල් 5000ක තිබ්බ දීමනාව. ඒ වගේම 2500ක තිබුණු දීමනාව. ඒ 7500ක් කියන සම්පූර්ණ ප්‍රමාණය මේ මූලික වැටුපට එකතු වෙලා තියෙන නිසා ඒ දීමනාව තවදුරටත් ගෙවන්නේ නැහැ. ඔබට හම්බෙන්නේ ඔබේ ජීවන වියදම් දීමනාව රුපියල් 17800ක් පමණයි. ඒ වගේම මෙතන ඔබේ වැටුපෙන් කරන අඩු කිරීම විදියට වැන්දුබුවා අනද්දර සඳහා 108ක් අඩු කරනවා. ඉස්සලා තිබ්බේ 106යි දැන් ඒක 108 දක්වා වැඩි කරා දැන් අවුරුදු කිහිපයකට කලින්. ඒ වගේම මෙතන මම අරන් තිනවා අග්‍රාහාර සහ මුද්දර කියලා. අග්‍රාහාර සහ මුද්දර කිව්වහම අග්‍රාහාර සාමාන්‍ය යෝජනා ක්‍රමයේ යටතේ ඔබේ වැටුපෙන් අනිවාර්යයෙන්ම රුපියල් 125ක් ආය වෙනවා. ඒ වගේම මුද්දර සඳහා රුපියල් 25ක මුදල් ප්‍රමාණයක් අය කරන. ඒතර අග්‍රාහාර ඔබ අරන් තින්නේ රන් රිදී හෝ සාමාන්‍ය යෝජනා ක්‍රමයේ නම් ඊට අදාළව මේ අඩු කරන ප්‍රමාණය වෙනස් වෙනවා. එතකොට රන් යෝජනා ක්‍රමයේදී රුපියල් 600ක් සහ රිදී යෝජනා ක්‍රමයේදී රුපියල් 400ක් විදිහට තමයි මේ අග්‍රාහාර සඳහා මුදල් අඩු වෙන්නේ. ඒ වගේම සුද්ධ වැටුප මෙතන මම ගණනය කරලා තියෙනවා. ඒ වගේම සුද්ධ වැටුප වැඩිම. හරි. අපි බලමු මෙතන ඔබේ මූලික වැටුප 2025 වර්ෂයේදී රුපියල් 37725ක් නම් 2026 වර්ෂයේදී මෙතන ඔබට පේනවා රුපියල් 38663ක් විදිහට වැඩි වෙනවා. ඒ වගේම 2026 වර්ෂයට අදාළව දීමනාවල කිසිම වෙනසක් නැහැ. 17000 ඔබ හම්බෙනවා. ඔබේ මේ 37725ට රුපියල් 3109.74ක් වැන්දබුවා අනද්දර විදිහට අඩු වෙලා තවත් රුපියල් 150ක් අග්‍රාහාර හා මුද්දර විදිහට අඩු වෙලා ඔබේ අතර ලැබෙනවා රුපියල් 53403.96.
එතකොට 2025 වර්ෂයට සාපේක්ෂව 2026 වර්ෂයේදී ඔබේ වැටුපේ සුද්ධ වැඩි වන රුපියල් 1046.96යි. ඒතර විශ්‍රාම වැටුප ගණනය කරලා තියෙන විදිහ ඔබට මෙතන පැහැදිලිව පේනවා. මම ඒක පොඩි පැහැදිලි කිරීමක් කරන්න. විශ්‍රාම වැටුප ගණනය වෙන විදිහ 2027 වර්ෂයේදී ඔබේ විශ්‍රාම වැටුප වෙන්නේ 2027 වර්ෂයේදී මෙතන මම දාලා තියෙනවා සම්පූර්ණ විශ්‍රාම වැටුප 80%. දැන් මෙතන අරන් තියෙනවා විශ්‍රාම වැටුප ප්‍රතිශතයේ 89ක් විදිහට සාමාන්‍යයෙන් උපරිම වැටුප් තලයකට ගියපු නිලධාරිය. මේක සාමාන්‍යයෙන් අපිට 85ක් විදිහට හොන්නක් දාන්න පුළුවන්. මෙතන ස්වයංක්‍රීයව මෙතන ගණනය වීම සිද්ධ වෙනවා. එතකොට 2027 වර්ෂයේදී ඔබ විශ්‍රාම යන විට පාරිතෝෂිතය අරන් නැත්තං ඔබට විශ්‍රාම වැටුප් විදිහට රුපියල් 34000ක මුදලක් හම්බෙනවා 85%. එතකොට මේක ඔබේ ජීවන වියදම් විශ්‍රාම විකන් සඳහා ගෙවන ජීවන වියදම රුපියල් 6025ට එකතු වෙන්න ඕනේ. ඒ වගේම මම දන්නවා දැන් සාමාන්‍ය විශ්‍රාම යනකොට සියලුම විශ්‍රාමිකයන් පාහේ ඔය පාරිතෝෂිතය ගන්නවා. එතකොට මෙතන මේ ගන්නේ කිරීම වැරදෙනවා. ඒ පාරිතෝෂය රන් තිබ්බොත් දැන් පාරිතෝෂිතය අරගත්තොත් වෙන ගණනය කිරීම තමයි දැන් මෙතනදී ඔබට පේනවා 2026 වර්ෂයේදී අඩු නොකළ විශ්‍රාම වැටුප ඔබට ඒ කියන්නේ 2026 වර්ෂයේදී මූලික වැටුප් වලට අදාළව 85ක් විදිහට අරන් තියෙනවා රුපියල් 33033ක්. ඒ වගේම 2026 වර්ෂයේදී අඩු කළ විශ්‍රාම වැටුප ඒ කියන්නේ පාරිතෝෂික සහ 10% මුදල් ප්‍රමාණයක් අඩු කරන නිසා එතකොට 75ක් නා රුපියල් 29147යි. එතකොට ඔබට 2026 වර්ෂයේදී ඔබට හිමි වන විශ්‍රාම වැටුප රුපියල් 30113.70යි ඔබ විශ්‍රාම වැටුප් පාරිතෝෂිතය අරගත්තොත්. එතකොට මේ ගණනය කිරීම සිද්ධ කරන්නේ මෙතන ඔබට පේනවා A ඍණ වරහන් ඇතුලේ B ඍණ C කියලා. එතකොට මෙතන A කියන්නේ 2027 දී ඔබේ සම්පූර්ණ විශ්‍රාම වැටුප සම්පූර්ණ විශ්‍රාම වැටුප අඩු නොකළ විශ්‍රාම වැටුප. ඒ වගේ මේකෙන් අපි අඩු කරන්න ඕනේ 2026 දී අඩු නොකළ විශ්‍රාම වැටුපෙන් 2026 දී අඩු කළ විශ්‍රාම වැටුප. එතකොට තමයි ඔබේ සම්පූර්ණ විශ්‍රාම වැටුප වෙන්නේ රුපියල් 30113ක් විදිහට. හරි. එතකොට මෙතන ඔබට පේනවා ඔබේ විශ්‍රාම වැටුප සඳහා අදාළ වන දීමනාව තමයි රුපියල් 6025ක් කියන දීමනාව. හරි. එතකොට මෙතන මේ 6025ක දීමනාව එකතු වුණාම ඔබට විශ්‍රාම වැටුප විදිහට රුපියල් 30138.70 මුදලක් ඔබට හම්බෙනවා. හරි. එතකොට මම මෙතන මේ ගණනය කිරීමේ පහසුව සඳහා මෙතන ඔබට පේනවා මෙතන වැටුප් පියවර මම අරන් තියෙනවා එක විදිහට 1 2 3 4 විදිහට මෙන්න මේ තීරුවේ. ඉතින් මම මෙතන ඩබල් ක්ලික් කරනවා. එතකොට මෙතන මේ ගණනය කිරීම සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය විදිහට සිද්ධ වෙනවා. එතකොට ඔබට අදාළ වැටුප් පියවරට ඔය වැටුප් පියවර මොකක්ද කියලා දන්නවනම් ඔබ පොඩ්ඩක් මෙතන නතර වෙලා බලන්න. ඔබට 2026 වර්ෂයේදී හම්බෙන විශ්‍රාමය මේ 2026 වර්ෂයේදී ඔබට හම්බෙන වැටුප සහ ඔබට හම්බෙන විශ්‍රාම වැටුප කීයද කියලා ඔබට මෙතන පේනවා. ඔබට හම්බෙන රාජසේයක නම් ඔබට හම්බෙන වැටුප මෙතන හම්බෙනවා. මෙතන තියෙනවා ඔබට හම්බෙන විශ්‍රාම වැටුප කීයද කියලා. හරි. මම මේක පොඩ්ඩක් පල්ලෙහාට කරන්නම් මේ විදිහට. ඉතින් ඔබට අදාළ වැටුප් පියවර මෙතන එකේ ඉඳන් මේ 19 වෙනකල්ම තියෙනවා. පොඩ්ඩක් නතර කරලා බලන්න ඔබට අවශ්‍ය නම්. හරි. ඊළඟට මම මෙන්න මේ PL2 කියන වැටුප් කේතයට යනවා. මෙන්න මේ PL2 කියන වැටුප් කේතයට. එතකොට PL2 කියන වැටුප් කේතයත් අර වගේම තමයි මම මෙතන මේ වගු අරන් තියෙනවා අර වගේම. එතකොට මේ ගණනය කිරීමත් අර වගේම තමයි සිද්ධ වෙන්නේ. ඔබට පේනවා 2025 දී රුපියල් 41161ක් ගෙවුවා නම් 2026 දී ඔබට 43076ක වැටුපක් ගෙවනවා. ඉතින් මේ දීමනා සහ අඩු කිරීම සියල්ල එකතු වුණාට පස්සේ පළවෙනි වැටුප් පියවරෙන් නිලධාරියෙක්ට රුපියල් 57279.92ක වැටුපක් හම්බ වෙනවා 2026 වර්ෂයේදී. ඉතින් මම මෙතන වැටුප් පියවර 12 ඉඳන් මෙතන වැටුප් පියවර අඩු ප්‍රමාණයක් තියෙනවා. මම මෙතන මේක ගන්න ඔබේ
ඔබට විතර බලන්න පහසු වෙන හින්දා හරි ඔන්න ඔය විදිහට මම මෙතන වැටුප් පියවර දාගන්නවා right ඊට පස්සේ මම මෙහෙට ගිහින් ඔබට පෙන්නන්නම් මෙන්න මේ 12 වෙනි පියවරේ ඉන වැටුප් ලබන නිලධාරියෙක්ට 12 ඉඳන් 26 වෙනකල් right එතකොට 2026 වර්ෂයේදී රුපියල් 57297ක් හම්බෙනා මේ PL2 කියන වැටුප් කේතේ ඉන්න 12 වෙනි වැටුප් පියවරේ ඉන්න නිලධාරියෙක්ට ඒ වගේම මෙතන 26 වෙනි වැටුප් පියවර දක්වා හම්බෙන සුද්ධ වැටුප තියෙනවා. ඒ වගේම මෙතන සුද්ධ වැඩිවීම ඔබට පේනවා. 2025 වර්ෂයට සාපේක්ෂව 2026 දී වැඩි වෙන සුද්ධ වැඩිවීම කීයද කියලා. හරි. ඒ වගේම ඔබට මෙතන පේනවා 2027 වර්ෂයේදී ඔබට ලැබෙන විශ්‍රාම වැටුප කීයද කියලා. ඒ වගේම 2026 වර්ෂයේදී අඩු කළ විශ්‍රාම වැටුප 2027 වර්ෂයේදී අඩු නොකළ විශ්‍රාම වැටුප. ඒ වගේම 2026 වර්ෂයේදී ඔබට ලැබෙන සුද්ධ විශ්‍රාම වැටුප ඔබ පාරිතෝෂිතය ගත්තනම්. ඒ වගේම 2026 වර්ෂයට අදාළ ජීවන වියදම් දීමනාව සහ 2026 වර්ෂයේදී ඔබට හම්බෙන සුද්ධ වැටුප සුද්ධ විශ්‍රාම වැටුප කීයද කියලා මෙන්න මේකේ ඔබට පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඉතින් මම ආරාධනා කරනවා මෙතන ඔබට අදාළ වැටුප් පියවරට අදාළව පොඩ්ඩක් නතර කරලා බලන්න ඔබට කීයක්ද හම්බෙන්නේ කියලා මෙන්න මේ තීරුවේ පැහැදිලිව තියෙනවා. හරි. ඊට පස්සේ මම යනවා PL3 කියන වැටුප් කේතයට අදාළ ගණනය කිරීම සිද්ධ කරගන්න. ඒතර මම මේ සඳහා භාවිතා කරලා තියෙන ඔබට පේනවා ඇති Excel sheet එකක්. මම මෙතන මේ අනවශ්‍ය දේවල් ඉවත් කරගන්නවා. මම මෙතන merge වෙලා තියෙන කොටසක් ඉවත් කරගන්නවා නැත්නම් ගණනය කරන්න අපහසු වෙන නිසා. හරි. ඊට පස්සේ මම අර වගේම PL1 කියන වැටුප් කේතයේ අදාළ 22 වෙනි වැටුප් පියවරේ ඉඳන් 36 වෙනි වැටුප් පියවර දක්වා තමයි මේකෙදි තියෙන්නේ. ඔබට බලන්න පහසු වෙන මම පොඩ්ඩක් මේක තව ටිකක් ලොකු කරනවා. right. ඊළඟට මම අර වගේම ගණනය කරන්න පහසු වෙන්න මේ ටික එහා පැත්තට කොපි කරලා ගන්නවා. ඒතර ඔබට පහසුවෙන් මේක දර්ශනය වෙන නිසා. හරි. ඔන්න ඔය විදිහට ගණනය කරා. ඒ වගේම තමයි මේ අදාළ ෆෝමියුලාස් ටික මම මේ විදිහටම කොපි කරලා එහා පැත්තට ගන්නවා. ඒතකොට ස්වයංක්‍රීයවම ගණනය කිරීම සිද්ධ වෙන නිසා. හරි. ඔබට පේනවා ඇති අර ඉස්සෙල්ලා වගේම තමයි මෙතන මම අරන් තිනවා ඒ අදාළ වැටුප් පියවරට අදාළ 17700 ඒ වගේම වැන්ද බුහා අනද්දරු ඒ වගේම මෙන්න මේ අනිකුත් ගණනය කිරීම ප්‍රමාණය ඔබට පේනවා දැන් මෙතන මේ අපේ රාජ්‍ය සේවයේ ඉන්න වැඩිපුරම නිලධාරීන් ප්‍රමාණයකට විශ්‍රාමිකයන් ප්‍රමාණයකට අදාළ වැටුප් පියවර තමයි මේ PL1 කියන වැටුප් ප්‍රමාණය. මොකද උන්ගේ සේවා කාලයත් එක්ක උන්ගේ වැටුප් පියවරයන් නිතින්ම ඉහළ යන නිසා ඉතින් මේක පොඩ්ඩක් අවධානයෙන් බලන්න. මම මෙතන 22 වෙනි වැටුප් පියවරේ ඉඳන් අරන් තියෙන ඔබට පේනවා. එතකොට මේ ජීවන වියදම් දීමනාව වෙනස් වෙන්නේ නැහැ. ඒක හැම වැටුප් පියවරටම එකයි මේ 22 ඉඳන් 36 වෙනකල්. ඒ වගේම වැන්ද බුහා අනද්දරු ප්‍රමාණය වැඩි වෙනවා. මොකද මූලික වැටුප් වැඩි වෙනවා. දෙක ඔබට පේනවා මේ අග්‍රහාර හා මුද්දර ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. ඔබට පේනවා සුද්ධ වැටුප 2026 වර්ෂයේදී රාජ්‍ය සේවකයන් සඳහා මේ 22 වන වැටුප් පියවරට අදාළව 61,10 ඉඳන් මෙන්න මේ විදිහට පහළට ගලාගෙන යනවා. ඉතින් ඔබ පොඩ්ඩක් ඔබේ වැටුප් පියවරට අදාළව පොඩ්ඩක් මේක නතර කරලා බලන්න පුළුවන්. ඒ වගේම මෙතන සුද්ධ වැඩිවීමක් මම අරන් තිනවා මෙහා පැත්තේ. සුද්ධ වැඩිවීම ඉහළ වැටුප් ශ්‍රේණි වලට යනකොට සුද්ධ වැඩිවීම වැඩි ඔබට රුපියල් 3558ක් මෙතන පේන්න තියෙනවා. මේ අවසාන වැටුප් පියවරට අදාළ සුද්ධ වැඩිවීම 2026 වර්ෂයේදී. ඒතර 2027 වර්ෂයේදී ඔබට ලැබෙන සම්පූර්ණ විශ්‍රාම වැටුප ඒ කියන්නේ
%89ක් කියන ප්‍රතිශතයේදී මම මෙතන 85ක් කියලා දාන්න. සාමාන්‍ය හැමෝටම සාධාරණ අගයක් නිසා 85. තොර 2027 වර්ෂයේදී මේ වැටුප් පියවරට අදාළ විශ්‍රාම ගියොත් ඔබට රුපියල් 42479ක් හම්බ වෙනවා. අර විශ්‍රාම පාරිතෝෂිකය ගත්තේ නැත්නම් මේ PL එක කියන වැටුප් කීයකට අදාළ. ඒ වගේ මෙතන අඩු නොකල විශ්‍රාම වැටුප මම අරන් තියෙනවා 75. මොකද මට මෙතන ගණනය කරගන්න ඕනේ පාරිතෝෂිකය අරන් තිබ්බොත් හම්බෙන විශ්‍රාම වැටුප කීයද කියලා. ඊට පස්සේ මෙතන ගන්නවා අඩු කල විශ්‍රාම වැටුප. මෙන්න මේ සරල සමීකරණය මගින් ඔබට විශ්‍රාම පාරිතෝෂිකය අරගත්තොත් ඔබට හම්බෙන විශ්‍රාම වැටුප කීයද කියලා මෙන්න මේ කොටස දකින්න පුළුවන්. ඒ වගේම ජීවන වියදම් දීමනාව 6025 මම කලින් කිව්වා චක්‍ර ලේඛයේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා කොහොමද විශ්‍රාම වැටුප් ගෙවන්නේ කියලා. මම ඔබට කලින් මේක පැහැදිලි කරා. ඒතර මම නැවතත් ඒක පොඩ්ඩක් කියන දැන් මේ විශ්‍රාම වැටුප් කියන කොටසේ මේක තියෙන්නේ 2025 3.25 නිකුත් කරපු මේ සර්කියුල් එකේ මෙතන පැහැදිලිව කියනවා විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන්. මෙතන කියනවා මෙහෙම 2025 1 දින සිට 2025 3.31 දින තෙක් එම දින දෙක ඇතුළත් විශ්‍රාම ගන්න ලැබුණ සේවා පුද්ගලයන්ගේ මාසික විශ්‍රාම වැටුප උපලේඛන එකේ සඳහන් වැටුප් පියවර මත පදනම් කරගත යුතුය. පදනම් කරගෙන 2025 7 දින සිට ගෙවිය යුතුයි. හරි ඒක හරි. ඒක 2025 6.30 දින තෙක් මෙම සේවා පුද්ගලයන්ට ගෙවිය යුත්තේ 2016 4.29 දිනදී කර්මනා කරන සේවා චක්‍ර ලේඛ 3 ඇලයිටත් 2016 සහ ඒ සංශෝධන චක්‍ර ලේඛ අනුව සකසන ලද මාසික විශ්‍රාම වැටුප 2025 1 දින සිට 2025 3.31 දින තෙක් එම දින දෙක ඇතුළත් විශ්‍රාම ගන්න ලබන සේවා පුද්ගලයන්ගේ විශ්‍රාම වැටුප් පාරිතෝෂික නව වැටුප් ප්‍රමාණ මත සංශෝධනය කරන්න ඕන කියලා ඔන්න තියෙනවා. ඊට පස්සේ 2025 4 දින හෝ ඊට පසුව විශ්‍රාම ගන්න ලබන සේවා පුද්ගලයන්ට උපලේඛන එකේ සඳහන් වැටුප් පරිමාණ අනුව සම්පූර්ණ මාසික මූලික වැටුප් මත පදනම් විශ්‍රාම වැටුප් ගෙවන ලැබේ. එහෙත් අධීරගත කාල සීමාව තුළ එනම් 2025 4 සිට 26 දින දක්වා විශ්‍රාම ගන්න ලබන සේවා පුද්ගලයන් විශ්‍රාම වැටුප් පාරිතෝෂිකය කරන්නේ කිරීම උපලේඛන දෙක අනුව අවසන් වරට ලද වැටුප් පියවර අදාළ කරගත යුතුයි කියලා ඔන්න තියෙනවා. ඊළඟට තියෙනවා මෙහෙම කතාව 2025 1 දින සිට 3.31 දෙක් විශ්‍රාම ගන්න ලබන සේවා පුද්ගලයන් සඳහා 2025 6.30 දින තෙක් පමණක් විශ්‍රාම වැටුප සඳහා පහත සඳහන් දීමනක් හම්බෙනවා කියලා තියෙන. ඉතින් මේ දීමන දෙක තමයි 5000 සහ 3000 දීමන. එක හම්බෙන්නේ 6.30 දක්වා පමණයි. 6.30 පස්සේ විශ්‍රාම ගියොත් 5000 සහ 3000 නැහැ, 8000ක් නැහැ, 8000ක් නැහැ. ඔබට හම්බෙන්නේ මේ 6025 විතරයි කියලා මේ චක්‍ර ලේඛයේ ඔන්න පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඒතකොට ඒ අනුව බලපුවහම ඔබට 2026 වර්ෂයේදී හම්බෙන්නේ මෙන්න මේ කියන සුද්ධ වැටුප මෙන්න මේ අදාළ වැටුප් පියවරයන් වලට අදාළව. හරි. ඊළඟට මේ PL එක කියන වැටුප් පියවරේ තියෙන විශේෂ ශ්‍රේණියක්. ඒ විශේෂ ශ්‍රේණිය සඳහා වැටුප් ගණනය කරන විදිය අපි බලමු. අර විදිහම තමයි මම කරන්නේ. මෙතනත් අර වගේම තමයි ඔබට බලන්න පුළුවන් මේ දීමනා වෙනස් වෙන්නේ නැහැ. නමුත් වැන්ද බුහා නද්දර වෙනස් වෙනවා. ඒ වගේම මේ වැටුපෙන් කරන අඩු කිරීම වෙනස් වෙනවා. ශුද්ධ වැටුපත් වෙනස් වෙනවා. හරි. එතකොට ඔබට පේනවා මෙන්න මේ ස්පෙෂල් ග්‍රේඩ් එකේ PL1 කියන ස්පෙෂල් ග්‍රේඩ් එකේ තුන්වෙනි මම හිතනකොට පැහැදිලිව පේනවා ඇති කියලා. මෙතන 32 වෙනි වැටුප් පියවර 43 දක්වා හම්බෙන ශුද්ධ වැටුප 65353 ඉඳන් 70403 දක්වා යනවා. හරි. ඒතර විශ්‍රාම වැටුපත් ඒ හා සමානුපාතිකව වැඩි වෙන ඔබට පේනවා මෙතනදී ඔබට 2026 වර්ෂයේදී ඔබ මේ අදාළ වැටුප් පියවර 90 විශ්‍රාම පාරිතෝෂිකය ගත්තා නම් රුපියල් 46863ක්ද ඒ වගේම ගත්තේ නැත්නම් මෙතන ඒ ගණනය කිරීම කළා නම් 2027 වර්ෂයේදී ඔබට 52000ක් හම්බ වෙනවා. මේ අදාළ වැටුප් පියවර අනුව ඔබට පොඩ්ඩක් ඕනනම් මේක වීඩියෝ එක නතර කරලා බලන්න. ජීවන වියදම් දීමනාව අරන් තියෙනවා. ඒ වගේම ශුද්ධ විශ්‍රාම වැටුප මෙන්න මේ විදිහට අරන් තියෙනවා. ඒතර 32 වෙනි වැටුප් පියවර ඉන්න නිලධාරියෙක්ට රුපියල් 47921.30ක් හම්බ වෙනවා. අඩු කළ කියන්නේ පාරිතෝෂිකය ගත්තා නම්. ඒ වගේම 43 වෙනි වැටුප් පියවර ඉන්න නිලධාරියෙක්ට 53888ක් හම්බ වෙනවා. හරි.
ඉතින් මම වැඩි කතාවක් නැතුව මේ ගණනය කිරීම ටික ඉක්මනට කරගෙන යන්නම්. මං ඊළඟට ගන්නවා PL 2 කියන වැටුප් පියවර. PL 2 කියන වැටුප් පියවරත් අර වගේම තමා. මෙහෙම කොපි කරලා ගත්තා. එහා පැත්තට පේස්ට් කරා. right. ඊළඟට මෙතන අන්මර්ජ් කරා. ඔබට අදාළ වැටුප් පියවරයන් ගත්තා. දැන් PL 2 කියන වැටුප් කේ තියෙන නිලධාරීන් තමයි අර්ධ පුහුණු කියන සේවයට අදාළ නිලධාරීන්. ඒතර අර්ධ පුහුණු කිව්වහම මේකේ තනතුරු විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒතර මම අරන් තියෙන PL 2 grade 3 වල 3 වෙනි ශ්‍රේණියේ නිලධාරීන් සඳහා. ඉතින් අර දීමනාවලත් කිසිම වෙනසක් වෙන්නේ නැති නිසා ඒවා කොහොමම ගන්න පුළුවන්. මෙතන ෆෝමියුලා ෆේස්ට් එකක් දෙනවා. right. එතකොට ඔබට ඔන්න පේනවා කොහොමද මෙන්න මේ ශ්‍රේණියට අදාළව 2026 වර්ෂයේදී වැටුප් සහ විශ්‍රාම වැටුප් ගණනය වෙන්නේ කියලා. හරි. එතකොට ඔබට පේනවා PL 2 තුන්වෙනි ශ්‍රේණියේ නිලධාරියෙක්ට පළවෙනි වැටුප් පියවරේ ඉන්න නිලධාරියෙක්ට 54802ක් පඩි වැඩි වෙනවා 2026 දී. ඒතර මේක සුද්ධ වැඩිම රුපියල් 1304ක්. ඒ වගේම ඔබට පොඩ්ඩක් මෙතන නතර වෙලා බලන්න පුළුවන් වුණනම් ඔබේ වැටුප් පියවර මෙන්න මේ තමයි 1 2 3 4 ඔය ආදි වශයෙන් තියෙන වැටුප් පියවර. ඔබේ වැටුප් පියවරට අදාළව පොඩ්ඩක් නතර වෙලා බලන්න කොච්චරක් පඩි වැඩි වෙනවද සුද්ධ වැටුප වැඩිවීම කීයද කියලා. ඒ වගේම 2027 වර්ෂයේදී විශ්‍රාම වැටුප අඩු නොකළ විශ්‍රාම වැටුප මෙතන 85%ම අරන් තියෙන්නේ. එන්න 2027 වර්ෂයේදී අඩු නොකළ විශ්‍රාම වැටුප 35000ක් වෙනවා මේ ශ්‍රේණිය නිලධාරියෙක්ට. ඒ වගේම 26 වැටුප් කලනුව අඩු නොකළ ප්‍රමාණය ඒ වගේම අඩු කළ ප්‍රමාණය 2026 වර්ෂයේදී ඔබට අතට හම්බෙන විශ්‍රාම අතර හම්බෙන්න කලින් කියන්නේ දීමනාවලට කලින් විශ්‍රාම වැටුප මේ තීරුවේ ඒ වගේම ජීවන වියදම් දීමන එකතු කරලා ප්‍රශ්න තියෙනවා සුද්ධ විශ්‍රාම වැටුප කොච්චරද කියලා. හරි. ඉතින් මම ආරාධනා කරනවා ඔබට මේ ඔබේ අදාළ වැටුප් පියවර අනුව පොඩ්ඩක් නතර වෙලා බලන්න. මෙන්න මේ තමයි පළවෙනි වැටුප් පියවරට අදාළ මෙන්න විශ්‍රාම වැටුප. හරිද? ඊළඟට මම ඔහොමම ගන්නවා PL 2 විශේෂ ශ්‍රේණිය. දී 17800 දීමනාව හම්බෙන ඔන්න වැන්ද පහතරතර කැපෙන ප්‍රමාණය. ඊට පස්සේ ඔන්න සුද්ධ වැටුප කීයද කියලා ඔබට මෙතන බලා ගන්න පුළුවන් ඔබේ වැටුප් පියවරට අදාළව. පොඩ්ඩක් මේක නතර වෙලා බලන්න ඔබේ වැටුප් පියවර මොකක්ද කියලා ඔබ දන්නවනේ. ඒකට හම්බෙන සුද්ධ වැටුපේ වැඩිවීම ඔබට හිතා ගන්න පුළුවන්. PL 2 කියන වැටුපට අදාළ වැටුප් කේතයට අදාළව. ඊළඟට මෙතන සුද්ධ වැඩිවීම තියෙන ඔබට පේනවා 2099 ඉඳන් 3172 වෙනකම්. ඉතින් මම ඔබට පෙන්නනවා මෙතන 2026 වර්ෂයේදී ඔබට අතට හම්බෙන විශ්‍රාම වැටුප තමයි මේ වැටුප් කේතවලට අදාළව මේ තියෙන්නේ. ඒතර මෙතන 12 වෙනි වැටුප් පියවරින් නිලධාරියෙකුට විශ්‍රාම වැටුප 41682යි. 26 වෙනි වැටුප් පියවරින් නිලධාරියෙකුට රුපියල් 47669ක් විදිහට ඔන්න හම්බෙනවා. හරි. ඊළඟට ඔන්න ඊළඟ වැටුප් පියවරට අපි යමු. මේ දින් PL 2 කියන වැටුප් පියවර 2027 වර්ෂයට අදාළ වැටුප් අවශ්‍ය නැති නිසා ඒක අපි අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ මම මේ සම්පූර්ණ ප්‍රමාණයම කොපි කරලා දානවා. හරි. ඔන්න ඔය බලන්න 22 වෙනි වැටුප් පියවරේ ඉන්න නිලධාරියෙක්ට PL 2 කියන වැටුප් කේතයට අදාළව හම්බෙන සුද්ධ වැටුප 63256යි. ඒ වගේම සුද්ධ වැඩිවීම මෙතන තියෙනවා. ඉතින් මේ 63256 ඉඳන් 69683 වෙනකම් රුපියල් 4041 දක්වා සුද්ධ වැඩිවීමක් තියෙන. ඒ වගේම විශ්‍රාමිකයන් සඳහා ඒ වැටුප් පියවර දාලා විශ්‍රාම වැටුප ඔබට මේ තීරය බලා ගන්න පුළුවන්. පොඩ්ඩක් නතර වෙලා බලන්න අවශ්‍ය නම් ඔබේ වැටුප් පියවරට අදාළව. හරි.
ඊළඟට තියෙන PL2 කියන ශ්‍රේණියට අදාළ විශේෂ ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන විශ්‍රාම වැටුප. හරි. එතකොට මෙතනත් වැටුප් පියවර 32 ඉඳන් 43 දක්වා තමයි තියෙන්නේ. මේ විදිහට ඒ වගේම මම අර කොපි කරගත්ත ටික කොහොමම අරන් ඇවිල්ලා මෙහා පැත්තට ඔන්න කොපි කරගන්නවා. හරි. එතකොට ඔබට පේනවා කොහොමද වැටුප් සහ විශ්‍රාම වැටුප් ගණනය වෙන්නේ කියන කාරණය පැහැදිලිව. හරි. එතකොට මෙන්න 32 වෙනි වැටුප් පියවර PL2 32 වෙනි වැටුප් පියවරේ නිලධාරීට 2026 වර්ෂයේදී 67877 ඉඳන් 43 වෙනි පියවරෙන් එක්කෙනෙකුට රුපියල් 73271 වෙනකල් වැටුප් වැඩිවීමක් තියෙනවා. ඉතින් මේ සුද්ධ වැඩිවීම මේ පැත්ත තීරණය තියෙනවා 4721යි මේ 43 වෙනි වැටුප් පියවරට අදාළ. ඒ වගේම විශ්‍රාම වැටුප් ඔබට පේනවා 50401 ඉඳන් 55706 වෙනකල් සුද්ධ වැඩිවීමක් තියෙනවා. අර පාරිතෝෂිකය අඩු කරාට පස්සේ. ඊළඟට මේ PL3 කියන වැටුප් කේතයට අදාළ 3 වෙනි ශ්‍රේණියේ නිලධාරියෙකුගේ විශ්‍රාම වැටුප කොහොමද ගණනය වෙන්නේ කියලා අපි බලනවා. අර වගේම තමයි මම මෙතනත් මේ ටික අයින් කර ගන්නවා. හයිඩ් කරනවා. හරි. ඔබට පේනවා මෙතන අර වගේම තමයි වැටුප් පියවර 1 ඉඳන් 19 වෙනකල් තියෙනවා. එතකොට PL3 ශ්‍රේණියේ ඉන්න නිලධාරීන් කියන්නේ පුහුණු සේවකයන් සඳහා අදාළ වන වැටුප් පියවර රියදුරන් ඒ වගේ තනතුරු සඳහා. එතකොට මෙතන ශුද්ධ වැටුප් වැඩිවීම ශුද්ධ වැටුප 2026 දී 55000 ඉඳන් 62000 වෙනකල් තියෙනවා. මෙන්න මේ තීරුවේ. ඒ වගේම මේ තීරුවේ ඔබට පේනවා ශුද්ධ වැඩිවීම කීයද කියලා. ඔබ වීඩියෝ එක පොඩ්ඩක් නතර කරලා බලන්න ඔබේ වැටුප් පියවරට අදාළ කීයක්ද මේ වෙනස එන්නේ කියලා. ඒ වගේම 2026 දී ශුද්ධ විශ්‍රාම වැටුප ඒ අදාළ ශ්‍රේණිය සඳහා 34261 ඉඳන් 45000 දක්වා තියෙනවා. හරි. ඉතින් මම හිතනවා අද මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ මේ වැටුප් පියවර 3 ගැන විතරයි. මොකද හේතුව මේ වීඩියෝ එක තවදුරටත් ගොඩක් දික් වෙන නිසා මම ඊළඟ වීඩියෝ එකේදී අනිත් වැටුප් පියවරයන් සම්බන්ධව අරන් එනවා. තව වැටුප් පියවරයන් ගොඩක් තියෙනවා. මම MN වැටුප් පියවර ගැන ඒ වගේම GE ගුරුවරුන් සඳහා MN වැටුප් පියවර ඊළඟට හමුදාවේ සහ පොලිසියේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ ඊළඟට රාජ්‍ය සේවය අර MT කියන වැටි තාක්ෂණික කාණ්ඩයේ වැටුප් පියවරන් සඳහා ඒ අදාළ පොදු වැටුප් පියවරයන් හමුදාව පොලිසිය ගුරුවරුන් සහ MN සහ MT කියන වැටුප් පියවර වගේම SL කියන වැටුප් පියවර සම්බන්ධයෙන් කතා කරනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් පස්සේ මම මේ වගේම වීඩියෝ එකක් අරන් එනවා. ඒ අදාළ වැටුප් පියවරන් වලටත් කොහොමද ගණනය කරගන්නේ මෙන්න මේ Excel sheet එකේ කොහොමද හදාගන්නේ අදාළ චක්‍රලේඛ ඔතේ ඔබට බලා ගන්න පුළුවන්. ඊළඟ අවුරුද්දේ අය මුකුත් පඩියක් වැඩි නොකරත් ඔබට හම්බෙන ගාන කීයද කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මේ යන විදිහට නම් ඇත්තටම කීයක්වත් වැටුපක්වත් විශ්‍රාම වැටුපක්වත් වැඩි වෙන්නේ නැති වෙයි කියලා හිතනවා. හරි. එහෙනම් බොහොම ස්තුතියි වීඩියෝ එකක් දෙක සම්බන්ධ වුණාට. සුබ දවසක් සුබ අනාගතයක්.